ආයිබෝන් සියලු දෙනාටම අද මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරය සහ යෞවනය පිළිබඳව පොඩි කාරණා කිහිපයක් කියලා දෙන්න. ඇත්තටම මොකක්ද ආදරය කියන්නේ? ඉස්සර මෙහෙම සින්දුවක් තිබ්බා. ප්‍රේමයේ ලොව හැම තැනම ඇති හැම දිනටම හමු වෙලා ඇති එනමුතු ප්‍රේමයේ කිමයි කියා හඳුනාගත් කිසි කෙනෙක් නැති කියලා. ඇත්තටම මේක ඇත්තද? ඉස්සර නම් මේක ඇත්ත. නමුත් අද අපි මේ දේවල් ගැන තර්ක කරගෙන හිතනකොට අපිට ආදරය මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. මම ආදරය හොයාගත්ත විදිය මෙන්න මෙහෙමයි. පොඩ්ඩක් බලන්න පිළිබඳව ඔබගේ අදහස් මොකක්ද කියලා. ආදරය කියන්නේ මොකක්ද ඇත්තටම? මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මෙහෙම දෙයක් තියෙනවා. අපි හැමෝටම මේ ලෝකේ කැමති රූප විශේෂයක් තියෙනවා. සමහර මිනිස්සුන්ට අපි කැමති, සමහර මිනිස්සුන්ට අපි අකමැති. එහෙම කැමති රූපයක් හිමි කෙනෙක් අපිටත් කැමැත්තක් දක්වනවා කියලා දැනගත්තොත් අපිට එහා ගිරේ ඉස්සෙල්ලම කැමැත්තක් ඇති වෙනවා. ඊට පස්සේ කතා බහ කරන නිසා කතා කරන ප්‍රථම ඒක ආදරේ බඩපත් වෙනවා. එතකොට වෙන හරිය ලස්සන වැඩක් තියෙනවා. ඔහොම කතා කරන්න පටන් ගත්තාට පස්සේ මොළයෙන් ශාව වෙනවා එන්ඩෝෆින් විශේෂයෙන් සතුටු හෝමෝන කියලා හෝමෝන විශේෂයක්. මොකදලාට යොවුන් දරුවෝ මේකට මැදිහත් වෙනවා. අපිත් යොවුන් වයසක් ගත කරා අපිට අතරම අත්දැකීම් තියෙනවා. එහෙම වුණාම ඒ සතුටු හෝමෝන ශාව වුණාම දැඩි උත්තේජනයක් ලැබෙනවා. ඒ උත්තේජනය නිසා ප්‍රබෝධයක් ඇති වෙනවා. තනියම කතා කරනවා, සින්දු කියනවා, ඉනහ වෙනවා, ඔහොම කියනවා. ඇත්තටම මේ උත්තේජනය කොච්චර ප්‍රබලද කියලා කියනවා නම් ඔයාලා අහලා තියෙන ගංජා කියලා මත්ද්‍රව්‍යයක් තියෙනවා. ওই ගංජා කියන මත්ද්‍රව්‍ය එකපාරක් ගත්තාම යම් කිසි මත්පාවක් උත්තේජනයක් ඇති වෙනවනේ. ඒ වගේම ගංජා 50 වතාවක් ගත්තා වගේ උත්තේජනයක් ඇති වෙනවනේ දෙන්නේ ආදරේ බැඳිච්චාම. ඉතින් මේක ඇත්තටම ස්වභාව දහමට අවශ්‍ය දෙයක්. ස්වභාව දහම කරන වැඩක්. ඒ ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ. යොවුන් දරුවෝ ඉන්න අම්මලා තාත්තලා ඉන්නවා නම් ඒ ගැන කලබල වෙන්න එපා. තමන්ගේ දරුවා ආදර සම්බන්ධයකින් බැඳුනොත් හිතන්න මේක ස්වභාව දහමේ අවශ්‍යතාවයක්. එයාට දැන් මේ මොලේ සතුට හෝමෝන සම්පලා කැමති කෙනෙක් ලැබිලා ඒ නිසා මේ උත්තේජනයක් ලැබලා තියෙන්නේ. ඒවා බොහොම උපක්‍රමශීලීව කල්පනාශීලීව සඳහන් ඕන. ඇත්තටම හරියට හදනවා නම් මේක උත්තේජනයක් නිසා හොඳ වැඩවලට දාගන්න පුළුවන්. ඒක හොඳ වැඩවලට දාගත් අවස්ථා ඉතිහාසයේ ඕන තරම් තියෙනවා. සීගිරි කියලා ආලක මන්දාව කියලා එකක් හැදුවා රජු කෙනෙක් අපේ ලංකාවේ. තව ටච් මහල කියලා දෙයක් ලෝකේ හැදුවා. ඒ වගේ ආදරේ වෙනින් විශේෂ වැඩ කරන අය ඉන්නවා. හොඳයි. ඔබේ දරුවත් ආදරයෙන් බැඳිලා නම් දරුවව වැරදි පාරට යොමු කරන්නේ නැතුව උපක්‍රමශීලීව මේන් මුදව ගන්න කියලා ඉතින් මගේ මේ ඉස්තර කිරීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.